ඔයාලට දැන් පේනවා ඇත්තේ ලොකු මුල් ගොඩක් එක්කලා මං ඉන්නවා. හැබැයි ලොකු මුල් ගොඩක් එක්ක ඉන්නවා කියලා පේන්නේ මෙතන මේ උඩ විශාල එක තියෙන්නේ මහා රූක්ෂ වෙච්ච ගහක්. මේ වගේ ගල් මත නැත්තම් නිර්වත් පාෂාණ මත ශාක වැවෙන එකට අපි කියනවා ලිප්ටොපයිට්ස් කියලා. ලිප්ටොපයිට් ශාක වර්ග කියලා. මේ වගේ ශාක අපි අර අහලා තියෙන ඉස්සර කාලේ කතාවක් අර කුරුල්ලෙක් නුග ගහක බීජයක් ආහාරයට අරන් ඇවිල්ලා ඒක මල පහ කරලා ඒකෙන් ශාකයක් පැලුණා කියලා. ඉතින් අතීතයේ දවසක ඒ වගේම කුරුල්ලෙක් නුග ගහක වගේ මොකක් හරි ෆයිකස් කුලේ මේ වගේ ශාකයක බීජයක් ආහාර කරන් ඇවිල්ලා වතුරු හෙලන්න. එහෙම නැත්නම් සුලගෙන් පාවලා ආපු බීජයකින් පුංචි පැලයක් මේ පාෂාණය මත ඇති වෙන්නේ නැති. ඒ ඇති වෙච්ච පැලය තමයි වර්තමානයේ විශාල ගහක් විදියට මේ පුළුල් ප්‍රදේශය පුරා පැතිරිලා මේ ගලත් බදාගෙන ඉන්නේ. ඉතින් මේකෙදි මොකක්ද වෙන්නේ? මේ ශාකය මේ ගල මත වැවිලා පස්සේ එයාගේ මූල පද්ධතිය පොළව කරා එවන්නේ එයාට අවශ්‍ය කරන පෝෂක ෆොස්ෆරස් නයිට්‍රජන් වගේ පසෙන් ගන්න අවශ්‍ය පෝෂක ලබා ගන්න තමයි මේ මුල් පද්ධතිය මේ විදිහට පොළව ඇතුළට ඉඳලා බස්සන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ වගේ ශාකයක් මගින් මේ වගේ ලොකු පාෂාණයක් අපිට ඔයාලට පේන විදිහට මේ දැන් ඉන්න තැන මේ විශාල දියැලක් තියෙනවා. මේ වගේ දියැලක් තියෙන තැනක ලොකු වතුර පාරක් එනවා. හැබැයි මේ වතුර පාරට මේ වගේ පාෂාණ ගහගෙන යන නොදී ලොකු කේබල් එකකින් වගේ මෙයාලා බැඳගෙන ආරක්ෂා කරගෙන ඉන්න මේ වගේ විශාල ශාක සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාලට තවත් උඩ බැලුවොත් එහෙම උඩ පේනවා ඇති මේ ශාකයේ මත වැවිච්ච තවත් ශාක වර්ග. අර බේඳුරු වගේ තව විශාල ඕකිඩ් වර්ග ඒ වගේ විශාල ශාක සංඛ්‍යාවක් මේ ශාකයේ මතත් වැවිලා තියෙනවා. ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි සබහාදාමේ චමත්කාරය කියන්නේ. මේ ශාක හැම එකක්ම කරන්නේ ජීවත් වෙන්න විශාල අරගලයක්. ඒ විශාල අරගලයේ ඇතුලේ එයාලා මුල් පද්ධතිය පොළොවට විහිදුවනවා පසෙන් පෝෂක ලබා ගන්න. ඊට පස්සේ එයාලා කඳ විශාල උඩට රැගෙන යනවා. මොකටද? ඉරේලිය ලබා ගන්න. ඉතින් ඔය දෙක ලබා ගන්න ශාකයේ විශාල අරගලය කරන අතරේ මේ සබහාදාම මේ පරිසරයත් ආරක්ෂා කරන්න විශාල සේවයක් විශාල මහන්සියක් ගන්නවා. ඉතින් ඇවිදින්න බැරි කතා කරන්න බැරි ශාකයකට ගලක් මතට වෙලා එයත් වැඩෙන ගමන් මේතරම් පරිසරය ආරක්ෂා කරන්න පුළුවන් නම් මිනිස්සු වෙච්ච අපිට කොච්චර පුළුවන්ද අපි කොයිතරම් පරිසරය ආරක්ෂා කරන්න ඕනද කියලා මම මගේ දුවල පුතාලගෙන් අහනවා. ඉතින් ඔයාලා දෙමාපියන්ටත් ඒ බව දැනුවත් කරන්න. මේ වගේ මේ නිර්වත් පාෂාණ මත වැඩෙන ශාක වලට අපි කියනවා එපිලිටික් ට්‍රීස් කියලා. එතකොට මම උනත් දැන් මෙතන මේ මූල පද්ධතියට හානියක් නොකර බොහොම ප්‍රවේශමෙන් බලන්න මේ ගල් පර්වතයේ මතම රැඳිලා ඉන්නේ. මේ දිය පහරේ උනත් මේ මුලක් මේ ශාකයක් විසින් මේ සයිස් එකට මේ ප්‍රමාණයට වර්ධනය කරගන්න ලොකු වෙහෙසක් ගන්නවා. ඉතින් ඒ කැපකිරීමට අපි ගෞරව කරන්න නිසා ඔයාලත් කොහේ හරි ඇවිදින්න ගියාම මේ වගේ ශාක වලට හානි කරන්න එපා. ශාක කියන්නේ ශාක කියන්නේ කරුණාව, ශාක කියන්නේ මෛත්‍රිය, ශාක කියන්නේ ආදරය. ඒ ආදරය, කරුණාව, මෛත්‍රිය අපිට පතුරන මේ වගේ ශාක වලට මේ පරිසරයේ මේ සබහාදහමේ ඉන්න සියලුම සතා සිව්පාවන්ට අපි මෛත්‍රිය දැක්විය යුතුයි. අර පරිසර ගිය කියන්නේ සබහාදම කිපුණුදා සත්වගම නසින්නේ කියලා. ඉතින් අපි පහුගිය දවස්වල දැක්කා. ඒ විදිහට සත්වගම නසිනවා. ඉතින් සබහාදහම කෝප කරගන්නෙත් නැතුව පරිසරයත් රැකගෙන මේ පරිසරයේ මේ ශාක මත සහයෝගයෙන් තවත් ශාක ජීවත් වෙනවා වගේ මේ ගල් මත ගලුත් රැකගෙන පසත් රැකගෙන ශාක ජීවත් වෙනවා වගේ මේ වගේ විශාල ෆයිකස් ශාක මේ පරිසරය රකින්න වගේ අපිත් මේ පරිසරය රකිමු. අපිත් මේ පරිසරයට ආදරය කරමු කියලා මම ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. ඒ නිසා මේ ලස්සන තැන ඉඳලා මම සමු ගන්නවා. ආයෙත් වදින හැමදෙමු. ඔයාලට පුළුවන් අපේ 3-4-5 පරිසර පන්ති සමග වගේම 6-11 විද්‍යා පන්ති එක්කලත් එකතු වෙන්න. ඒකේ ලින්ක්ස් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ටයිම් ටේබල්. ඉතින් ඒකත් මතක් කරන ගමන් මේ ලස්සන ස්ථානයේ ඉඳලා මම සමු ගන්නවා. එහෙනම් අපි ගියා. බයි.